ඉතින් ආයෙමත් ඔයගොල්ලෝව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ vlog එකකින් ඔයගොල්ලන්ට අපි කතරගම ගියා, ඒ වගේම හම්බන්තොට ගියා. ඉතින් අපි මොනවාද කරේ, අපි කොහෙද ඇවිත්තේ, අපි කරපු හැමදේම මේ vlog එකකින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා. ඉතින් මේ ගමන අපි 4 දෙනෙක් ගියා. අපි දෙන්නයි තව යාළුවෝ දෙන්නෙකුයි. ඉතින් අපි මුලින්ම ගියේ හම්බන්තොට බර්ඩ් පාක් එකට. ඉතින් ගොඩක් කට්ටිය මේ වෙනකොටත් ගිහිල්ලා ඇති. ගිහිල්ලා නැති කෙනෙක් නම් මම හිතනවා මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයගොල්ලන්ට ආස හිතේ කියලා යන්න. ඉතින් මෙතන මට එන්ට්‍රන්ස් ටිකට් ෆී එක නම් මතක නැහැ. කොහොම හරි එදා ගොඩක් සෙනග හිටියෙත් නැහැ. ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඇතුළට යනකොට අපිට මුලින්ම හම්බෙන්න මෙන්න මේගොල්ලෝ. ඉතින් මේ වගේ ලස්සන පාට කුරුල්ල ගොඩාරියක් බලා ගන්න පුළුවන් මෙතනට ආවොත්. මම නම් ගොඩක්ම ආසාවෙන් වැඩි වෙලාවක් අපි ගත කරපු තැනක් තමයි මෙන්න මේගොල්ලෝ හිටපු තැන. බලන්නකෝ ඉතින් පාට නිල් පාට රතු පාට හරිම ලස්සනයි. මම නම් මගේ ජීවිතේ පළවෙනි පාරට තමයි මේ තරම් කුරුල්ල ගොඩක් එකපාර දැක්කේ. ඔන්න ඉතින් අපේ කට්ටිය ඉන්න අපි 4 දෙනා තමයි ඉතින් මේ ගමනේ ගියේ. ඊට පස්සේ තමයි මං අද දවසේ වැඩිපුරම ආසපු තැන. මෙන්න මෙතන මේ පුංචි කුරුළු පැටවුන්ට අපිට කැම දෙන්න පුළුවන්. ඒගොල්ලෝ මං හිතන්නේ රුපියල් 1000ක්ද කොහෙද ගන්නවා. ඉතින් මේ විදිහට අපි අතුරට ගියාට පස්සේ අපිට ඒගොල්ලන්ට කැම දෙන්න පුළුවන්. ඒගොල්ලෝ අපේ ෆොටෝස් වීඩියෝස් එහෙම අරන් දෙනවා. ඇත්තටම මං නම් මාර ආසයි මෙතනට. මෙයා තමයි මුලින්ම ගියේ. එයා ගියාට පස්සේ තමයි මම ගියේ. ඉතින් මම මේ ටෙක්නික් එක අල්ලගත්තා. ඉතින් මෙයාලා කියලා දෙනවා ඒගොල්ලෝ කොහොමද අපිට ඉන්න ඕනේ, අපිට පෝස්ට් කරන්න ඕනේ කොහොමද කියලා. ඉතින් ඒ විදිහට ඉන්නකොට එලා පාඩුවේ කෑම කකා ඉන්නවා. මම කිව්වනේ ඔයගොල්ලන්ට මම වැඩි ෆොටෝස් වීඩියෝස් ගත්තේ නෑ. මොකද මගේ මේ ෆෝන් එකේ බැටරි ලෝ වෙලා තිබ්බේ. ඉතින් අපි මේ යන්නේ එදා දවසේ අපි නතර වෙලා හිටපු හොටෙල් එකට. ඉතින් අපි දවල්ට කාලා හැම තමයි ගියේ හොටෙල් එකට. මම දැන් පෙන්නන්නම්කෝ අපි හිටපු හොටෙල් එක. ඉතින් මේ තියෙන්නේ මගේ හබීගේ රූම් එක. ඉතින් ඒකත් හරිම ලස්සනයි. හොටෙල් එකේ නමත් මට මතක නැහැ දැන්. ඉතින් අපි හිටපු රූම් එකේ එහා පැත්තේ අපි ජනලෙන් එහා පැත්තේම තමයි මේ පූල් එක තිබ්බේ. ඊට පස්සේ ඉතින් අපි පූල් එකට බැහැලා අපි කතා වුණා මොකද කරන්නේ කතරගම යනවාද කියලා. එදා ඉතින් අපි ඊට පහුවෙන්ද යන හින්දා අපි මුලින්ම ආවේ සෙල්ල කතරගමට. ඉතින් ගොඩක් සෙනගණන් හිටියා මෙතන. ඉතින් මේ විදිහට ඇවිල්ලා අපි පන්සල් ගිහිල්ලා ඊට පස්සේ අපි රෑ කොහෙද ගියේ කියලා මම ඊළඟට පෙන්නන්නම්. ඊට පස්සේ අපි කිරිවෙහෙරටත් ගියා. ඉතින් එතනත් ගොඩක් සෙනග හිටියා. අපි ඉතින් වැඩි වෙලාවක් හිටියේ නැහැ මොකද අපිට මහන්සි. අපි ආපු දවසේමනේ. ඉතින් මේ තියෙන්නේ ඊළඟ දවස. ගොඩක් කට්ටිය ඉතින් මෙතනත් දන්නවා ඇති. මෙතන මම පළවෙනි වතාවට ආවේ අද තමයි. ඉතින් මේ තමයි රන්මිනි තැන්න ටෙලි සිනමා ගම්මානය. ඉතින් මෙතන හදපු දවසේ ඉඳලා මට ගොඩක් ආසාවෙන් හිටියේ මෙතෙන්ට එන්න. ඉතින් එන්න හම්බුනේ නැහැ. ඉතින් අද තමයි මට එන්න හම්බුනේ. ඉතින් හරිම ලස්සනයි බලන්නකෝ ඒ පරිසරේ. අපේ කට්ටිය ඉතින් කතා වෙවි යනවා මේ රන්මිනි තැන ටෙලි සිනමා ගම්මානේ ෂූට් කරපු ෆිල්ම් ගැන. ඉතින් ඕවා තමයි මේ කතා කර යන්නේ. මෙතනත් හරිම ලස්සනයි බලන්නකෝ ඒ ලස්සන. ඉතින් තවත් දෙයක් තමයි මෙතනට ගියාම මෙතන ඉන්න කට්ටිය අපිට කියලා දෙනවා මේ තැන්වල ෂූට් කරේ මේවා මේ ෆිල්ම්ස් තමයි මෙතන කරේ කියලා. ඒ ලොකු විස්තරයක් අපිට කියනවා ඒගොල්ලෝ ගියාට පස්සේ. මෙතන නම් හැබැයි අපි ගොඩක්ම කරේ වීඩියෝස් ගත්ත එක තමයි. මොකද වීඩියෝස් වලට මාරම ලස්සනයි මේ තැන.
ඔන්න ඔය විදිහට තමයි අපේ කතරගම හම්බන්තොට අපේ මේ ට්‍රිප් එකේ මේ දවස් දෙක ගෙවුනේ. ඉතින් ඔයාලට ගොඩාක් ආදරෙන් ස්තුති කරනවා මේ වෙනකම් vlog එක බලාගෙන හිටියට. Thank you so much ඔයගොල්ලෝ හැමෝටම. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් පරිස්සමින් ඉන්න.